අද මම හදන්න යන්නේ තිබ්බටු මැල්ලුමක්. ඉතින් මම භාජනයක් ලිපේ තියලා තිබ්බටු දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර, කහ ලුණු දාලා ඒක තැම්බෙන්න තියනවා. ඒ අතරතුරදී මම අවශ්‍ය ප්‍රමාණයට පොල් අරගෙන ඒකට සුදු ලුණු බික් 3ක් විතර, රතු ලුණු ගෙඩි 5ක් විතර, ඒ වගේම මිරිස් කරලක්, රම්පේ කරපිංච දාලා හොඳට අඹර ගන්නවා. ඔයාලට පුළුවන් ඕන නම් බ්ලෙන්ඩර් කරගන්න වතුර නැතුව. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා ඔයාලට පේනවා මේ තිබ්බටු එක තැම්බීගෙන එනකොට පාට වෙනස් වෙනවා. ඒක දැනගෙනකොටම ඔයාලා ඒක පෙරලා වෙන භාජනයකට ගන්නවා. අරගෙන ඒකේ හොඳට තිබ්බටු ටික පොඩි වෙනකන් මම කරන්නේ ඒක හොඳට හැන්දකින් පොඩි කරගන්න එක. හොඳට පොඩි වුණාට පස්සේ මම ආය භාජනයේ ලිපේ තියලා තෙල් දාලා ඒකට මං අබ දාගන්නවා. මේ වෙලාවේදී ඔයාලට පුළුවන් මේකට ඔයාලට හාල් මැස්සන් දාගන්න. මගේ ළඟ හාල් මැස්සන් තිබෙන්නේ නැති හින්දා මම මේකට උම්බලකඩ දාගන්නවා. උම්බලකඩ දාලා උම්බල ටික ටිකක් තෙලෙන් බැදීගෙන එනකොට ඒකට අපි තිබ්බටු ටික දාගන්නවා. තිබ්බටු ටිකත් ඒකත් එක්ක හොඳට කවලම් කරලා ඒකට අපි අර කලින් සූදානම් කරගත්ත පොල් මැල්ලුම් එක දානවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න පුළුවන්. ඉතින් අපි මේක හොඳට මිශ්‍ර කරනවා. හොඳට කලවම් කරනවා. මේක මැල වෙනකන් හොඳට මේක කලවම් කරන්න ඕනේ අඩි අල්ලන්නේ නැති වෙන්න. ඉතින් මේක හොඳට කලවම් කරනකොට හොඳ සුවඳක් එනවා. ඉතින් මේ තිබ්බටු හරිම ගුණයි. ඔයාලටත් පුළුවන් හදලා බලන්න මේ තියෙන අවසානයේ තිබ්බටු මැල්ලුම.